ඒ මිනිස්සු ඉතින් බයිලා ගහනවා. අපි අඩුපාඩු හදාගන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. පක්ෂේ ඉතින් කියන කතා තමයි එයාගේ මේ ගෝලය බාලය හින්දා අපිට වෙන්නේ මොකද ආපහු එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න තමයි වෙන්නේ. මම නම් හිතන්නේ ඒකටන් කියලා කරන්න බැරි වෙයි. මම නම් ඒක හිතන්නේ මේ ආණ්ඩුව පෙරලන්න බෑ. කරන්න තමන්ට පුළුවන් දේ කරන්න පුළුවන් දේ කතා කරන්න නම් ඒටි අන්න ඒකයි රට කරන්න පුළුවන් හොඳම දේ. විපක්ෂයෙන් සඳහන් කරනවා අප්‍රේල් වල වෙනකොට ආණ්ඩුව පෙරලනවා කියලා. ඔබතුමාගේ අදහස කුමක්ද? සමහර විට මේමයි ඉතින් ওই ඉදිරියට අපි ගියොත් අපි විපක්ෂය තමයි හිටියේ. නමුත් මේ පාර අපි ඡන්දේ අපි පාවිච්චි කරේ මේ අපි අනුරුකුමාර සානාගේ ජනාධිපතිතුමාට එයාගේ මේ ගෝලය බාලය හින්දා අපිට වෙන්නේ මොකද ආපහු එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්න තමයි වෙන්නේ. ඉතින් එච්චරයි අපිට ඉතින් කියන්න තියෙන්නේ. ඒක කියන්නේ ගෝලය බාලය රාමසේකරාලාමේලා ඔයින නිලධාරී ඒ කට්ටියට හොඳින් පාලනය කරන්න කියන්නේ හොඳට UMP ශ්‍රී ලංකා ભેදෙන් තොරව වැඩ කටයුතු කරොත් ඉතින් එතුමාට ආපහු ඉතින් රට තා අවුරුදු 5කට 10කට විතර ගෙනියන්න පුළුවන්. ඒ නොකරොත් ඉතින් වැටෙන්න පුළුවන්. විපක්ෂයෙන් චෝදනාවක් එල්ල කරනවා ක්‍රියාව නංවනවා කියනවා අප්‍රේල් වලට ආණ්ඩුව පෙරලනවා කියලා घोषणा කරනවා කියලා ආණ්ඩුව නැති කරනවා කියලා. ඒ සම්බන්ධව ඔබේ අදහස? මම නම් ඒක හිතන්නේ මේ ආණ්ඩුව පෙරලන්න බෑ. 159 තියාගෙන ආණ්ඩුව පෙරලන්න බෑ. හැබැයි ගිය ආණ්ඩුව වගේ මේ ආණ්ඩුව හරි විදියට හිටියොත් පෙරලන්න බෑ කොහොමද? ඒක නම් හිතා ගන්න බෑ පෙරලන්න ඇහැක් වේවි කියලා හිතන්නේ. විපක්ෂයෙන් කියනවා මේ ආණ්ඩුව කරන දේ හරිය නැහැ හින්දා අප්‍රේල් වල මේ ආණ්ඩුව පෙරලනවා කියලා. ඔබතුමාගේ අදහස? ඒ මිනිස්සු ඉතින් බයිලා ගහනවා මොන විදියෙන් හරි අර මේ කල්ලා ඔය දැන් ප්‍රාදේශීය සභා ටික පෙල්ලලා අර මේ කල්ලා එකතු වෙලා ආයි හදන්නේ අර තිබිච්ච තැනට ගෙනියන්නනේ. බලය ගැනීමේ මුවාව ඒ අරමුණු තමයි මේ මිනිසුන්ගේ තියෙන්නේ. නැතුව සැබෑ දෙයක් වෙලා නැහැ නේ. දැන් පහුගිය දවසේ ගැලුවා. මිනිස්සු අනාථ වුණා. මොකද්ද ඔය විපක්ෂයෙන් කරපු දේ? කරුවගේ කියලා වැඩක් කරේ නැහැ. නෑ. පැහැදිලි දෙයක් වෙලා නැහැ නේ. ඉතින් ඔය කට්ටිය ආයි එකතු වෙලා අර තිබිච්ච තැනටම අපහු ගෙනියන්න තමයි හදන්නේ ඉතින්. මේ විවසනත් එක්ක මේ රටට ඩොලර් බිලියන 4.5ක අලාභාණයක් වෙලා තියෙනවා කියලා ලෝක බැංකුවෙන් සමීක්ෂණය කියලා තියෙනවා. මේ තත්ත්වෙත් එක්ක ආණ්ඩුවට නැගිටින්න පුළුවන් කියලා ඔබතුමාලා හිතනවද? මම හිතන්නේ ගිය අවුරුද්දේ උන්ගේ භාණ්ඩාගාරයේ මම ඩොලර් වල නෙවෙයි රුපියල් වලින් ට්‍රිලියන් එකට වැඩි ඉතුරු කරලා තියෙනවා. මේ මෙතුවක් කල් මම අහලා නැහැ එච්චර මුදලක්. ඉතින් ඒකින්ද මෙයාලගේ කළමනාකාරණ පැත්ත හොඳයි කියලා මට නම් හිතෙන්නේ. ඒ වගේම තවදුරටත් මේක මේ විදියට ගියොත් එකපාර නොවුනත් ටික කාලයක් යනකොට මේක ගොඩ එන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. අපි දැක්ක පහුගිය දවසක විපක්ෂයෙන් කියනවා අප්‍රේල් වෙනකොට මේ ආණ්ඩුව පරාජය කරලා ආණ්ඩුව පෙරලලා නැවත බලය ලබා ගන්නවා කියලා කිසියම් කුමන්ත්‍රණයකින් හෝ එහෙම හැඟීමකින් වගේ. ඔබතුමා අදහස් කරනවා මේ ආණ්ඩුව පෙරලන්න පුළුවන් වෙයිද අප්‍රේල් වගේ වෙනකොටයි? විපක්ෂයේ ඉතින් කියන කතා තමයි වුණාට ඉතින් මහජනතාවගේ මතේ නෑ ඉතින්. අපි දැක්කනේ මේ පහුගිය කාලේ රැලියක් තිබ්බා නුගේගොඩ. ඒකට මේ අපේ ගමෙන් මාතරුණුත් තරන් ගියා බස් එකට ගල් බෝතල් 10ක් දෙන්න එහෙම අපිටත් කතා කරා. අපි එහෙම ගියේ නෑ. බොරු කියන්න ඕනේ මම නම් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙත් නෑ. ආණ්ඩුව එපා වෙලා තිබ්බේ. නමුත් අනුර කුමාර දිසානායක කරන් යන විදිය හොඳයි කියලා දැනෙනවා. විපක්ෂ ඉතින් යෝජනා කරනවා අප්‍රේල් වලට මේ ආණ්ඩුව බිම හෙලනවා කියලා යම් කිසි කුමන්ත්‍රණයක් හෝ කිසියම් ආකාරයකින්. ඔබතුමා හිතනවාද එහෙම කරන්න පුළුවන් වෙයි කියලා? මම නම් හිතන්නේ ඒකටන් කියලා කරන්න බැරි වෙයි. මගේ මතය ඒකයි. විපක්ෂයෙන් කියනවා මේ අප්‍රේල් වල ආණ්ඩුව පෙරලනවා කියලා මොකක් හරි ක්‍රමයකින්. ඔබතුමාගේ අදහස මොකක්ද? ආණ්ඩුව නම් පෙරලන්න ඕනේ. දැන් ආණ්ඩුව පෙරලෙන්න අවුරුදු 70 ගණන් තිස්සේ අපි ආවා. ඒක නිසා මේක දැන් ටික කාලයක් දෙන්න ඕනේ. මේක අඩුපාඩුවක් තියෙනවා. අඩුපාඩුව හදා ගන්න ඕනේ ඉතින්. අපි අඩුපාඩුව හදාගන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ආණ්ඩුවේ විපක්ෂය කියන අප්‍රේල් වල ආණ්ඩුව පෙරලන කතාවක් කියනවා. දැන් මේ කතා බහක් යනවා හරල්ලක් යනවා. ඉතින් නාම රාජපක්ෂලා මේ මොහොතේදී ගමින් ගමට යනවා. එයාලගේ සංවිධාන කටයුතු මෙහෙම වෙනවා. දිලිත් ජයවීර එක පැත්තකින් ඉන්නවා. අජිත් ප්‍රේමදාසලා එක පැත්තකින් ඉන්නවා. ඔබ හිතනවාද උන්ට නැවත අවස්ථාවක් මේ රටේ මිනිස්සු අවස්ථාවක් ලබා දී කියලා? මම නම් හිතන්නේ බුද්ධිමත් මිනිස්සු හැටියට ඔවුන් බලය හිටියනේ. බලය හිටිය දැන් කවුරුම සජිත් ප්‍රේමදාස ගත්තත් මෙතුමා ගත්තත් ඊට පස්සේ නාම රාජපක්ෂ මෙතුමා ගත්තත් හැමෝම බලයේ ඉඳලා දිලිත් ජයවීර මහත්තයා අපි තුන් බලයක් ඉඳලා නැහැ එහෙම නැහැ. නමුත් ඔවුන් සෑවොම එකතුනේ මේ ආණ්ඩු රැල්ලට විරෝධීවනේ. එතකොට ඔවුන් හැමෝම එක සන්දානයක්. අපි ඇත්ත ගත්තොත් එහෙම ඔය ඔක්කොම එකතු වෙලා තින්නේ ජනතාවගේ පැත්තේ නෙවෙයි. Tamanට වෙන අසාධාරණයන් වලට තමයි ඔවුන් එකතු වෙලා ඉන්නේ. ඒ හින්දා එතෙන්දි කතා කරන්නේ ජනමතයක් ගැන කතා කරනවා ජනතාවට වෙන හානියක් ගැන. නමුත් දැන් ව්‍යසනයක් වුණා. ව්‍යසනය
ආසනයකදී එකතු වෙලා වුන් කරපු දෙයක් නැහැනේ. රජයට දෝෂාරෝපණයක් කරනවා. රජයේත් යම් අඩුපාඩු අතපසුවීම් තියෙනවා. නමුත් එතෙන්දී එහෙමනේ හරි විපක්ෂයක් නම් ඔවුන් එකතු වුණේ හරි දැක්මකට නම් බලන්න ඕන අපි රජයේ දෝෂාරෝපණයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් දේ කළා මේ රට ගොඩ ගන්න පුළුවන් කොතැනට දන්නේ නැහැ. අන්න එතකොට තේරෙන්න පුළුවන් අපිට වගේම දැන් මට උනත් තේරෙන්න පුළුවන්. එහෙනම් මේ ඇත්ත මේගොල්ලෝ කරාට අවස්ථාවක් හමු වුණා මේගොල්ලොත් අවස්ථාව මේ අනුව වැඩ කළා පෙන්නලා තියෙනවා කියලා. නමුත් එහෙම වැඩ කරපු එකක් තාම අපිට දකින්න හම්බුනේ පෙර තිබිච්ච වේගම තමයි මොවුන් අර දෝෂාරෝපණය කරන එක තමයි. නමුත් මම නම් හිතන්නේ හැත්තම දේශපාලනේ හරි දේශපාලනය දෝෂාරෝපණය නෙවෙයි කාගවත් ජන දේශපාලනය කතා කරන්න අරකයි තව තැනකට ගිහිලා. කරන්න Tamanට පුළුවන් දේ කරන්න පුළුවන් දේ කතා කරා නම් ඒදී අන්න ඒකයි රට කරන්න පුළුවන් හොඳම දේ. දැන් නාමල් මැතිතුමත් මම දැක්කා තැන් තැන් වල ගිහිල්ලා කොහේ ගියත් අවසානයේ දානවා දේශපාලනය ගැන. මං කියන්නේ හරිනම් දේශපාලනේ පුජ්‍යලේ මිනිස්සු අතරට ගියන් පස්සේ දේශපාලනේ වෙනම කරගන්න ඕන. කරන්න පුළුවන් මට කරන්න පුළුවන් මෙන්න මේ දේ. දැන් අපි තුන් ගමකට ගිහිල්ලා කියනවා ඒ ගම ආසා මේ අන්ත අසරණ වෙලා තියෙන දැන් මේ වගේ නායයන් වල ලක් කියලා මේ අවස්ථාව. එතකොට කියන්න ඕනේ මේ රජය කරේ නෑ මේක නෙවෙයි. මම ඔබතුමාලාට මේ දේ කළා දෙන්නම්. ආවහම කරන්නම් කියන එකත් වැඩකුත් නෑ. කරු කරා වගේ. අන්න ඒ වගේ අපි කල්ලා පෙන්නන එක්ක සෙට් එකක් එක්කන් ගියා වැඩක් කරා. එතෙන්දි කතා කරන්න අරකයි මේ දේශපාලනේ අරගොල්ලෝ කරේ නෑ. සමග ජන බලවේගය මෙහෙමයි කරන්නේ ජනාධිපතිතුමා මෙහෙම ඒව වැඩක් නෑ. Tamanට පුළුවන් දේ කළා වන්න මිනිස්සු දැනගනි මේ දේශපාලනේ නෙවෙයි අවංකව මිනිස්සුන්ට සේවයක් කරනවා කියලා. මෙතනට ඕන දේශපාලනේ නෙවෙයි අවංක රට හදන්න අවංකත්වයේ තමයි මිනිස්සුන්ගේ ඕන.